ඔන්න අපි යන්නේ වාන්දරට ඇතුළට. මේ පොලිස් බෝට්ටුව. වාන්දරට ඇතුළට යන්නේ. වාන්දරට කියා කරලා තැන්නද මේ තියෙන්නේ? බලමු පොඩ්ඩක් ගිහින්. හා? බලමු පොඩ්ඩක් ගිහින්. ඔන්න අපි යන්නේ වාන්දරට කියා කදරලා දන්නේ බලන්න යන්නේ. අයියා ඉන්නවා පැත්තේ. වව්. පිස්සුවක් තමයි මෙතන තියෙන්නේ. පොඩි දුරකුත් නෙමෙයි තියෙන්නේ වාන්දර. ඔන්න රාජාංගනේ වාන්දරට ඇරලා තියෙනවා 30යි 6යිනේ. අදට දොරවල් 6ක් ඇරලා තියෙනවා. ඔන්න බලන්න 6 විප්ලවී. 30යිනේ. දොරට 30ක් ඇරියොත් හිතා ගන්න guys. කොච්චර විප්ලවයක් මෙතන වෙලා තියෙනවද බලන්න. ඔක්කොටම ඇරලා දිවිලා තියෙන්නේ. හැබැයි අපේ මිනිස්සු කොච්චර මාළු වන්නනේ යන්නේ. දැන් තව ඉස්සරහේ පොඩි සැර වතුර පාරක්ද කියලා බලන්න. ඒක යන්නේ කොහොමද කියලා. මෙතන ලංකාවට අන්නරයි. පොඩ්ඩක් වහින්න. ආත්ම ගන්නද. මම එහෙමයි තමයි ආවේ. මේ වතුර පාරේ සැර අතට දැරලා තින්නේ වාන්දරට 6යි. මේ වාන්දරට 6 මෙච්චර සැඩ පාරක් තියෙනම් වාන්දරට 30 ඇරියාම කොහොමද දියේවිද කියලා කට්ටියන්ට හිතෙනවද? හිතෙන්න ඕන. අර පැත්ත බලන්න. ඔය සයිට් එක බලන්න. කොච්චර පරිසර හානියක් වෙන්න ඇතිද? ඇත්තට මෙතෙන්ට මිනිහෙක් වැඩනොත් මේකේ කෑල්ලක්ව ගන්න අය මම හිතන්නේ නැහැ මෙතන දියේවිද කියලා. පුදුම සරත් තියෙන්නේ. ඔව් අන්න ගෝඩාරමක දයහසේ එන්ජොයි කරනවා කට්ටිය. අතන වාන්දරට 6 මෙච්චර සැඩ පාරක් යනවා නම් වාන්දරට 30 ඇරියොත් මේකේ විනාශය හිතා ගන්න පුළුවන්ද? මේ ජලාශයට ඒක දරා ගන්න බෑ. පොඩි වතුර කන්දක් නෙමෙයි. ඇත්තටම මේ හිතා ගන්න බෑ වාරිත් තාක්ෂණය ගැන මට නම්. පොඩි වතුර ප්‍රමාණයක් නෙමෙයි අපි ස්ටෝක් කරගෙන තියෙන්නේ. විශ්වක් මේක නම් වාරි තාක්ෂණය ගැන කියනකොට මන්න මේක තේරෙන්නේ නැත්නම් දොරවල් 6 මේ මටත් කලන්තේ වගේ මේක දකින්නකොට දෙකයි ඉස්සලා තියෙන්නේ 6යිනේ අඩි දෙකයි උස්සලා මේ අඩි දෙක උස්සලා 6 අඩි දෙකයි උස්සලා තියෙන්නේ මේ ගිය පාර උපරේ මැරලන්න තිබුණේ අයියා ගියපාර අඩිය උඩින් මැරලා තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන්ද? දැන් මේ අඩි දෙක උස්සලා වාන්දරට 6 මෙහෙම යනකොට 30ම උඩින් දැන් මේක අඩි 6 නෑ ඔපරේට් කරලා තියෙන්නේ. කට්ටිය VIP ලා යනවා බලාගෙන උන්ට තොල් මං ඇති මං හිතන්නේ. පාරි තාක්ෂණය කියන්නේ පිස්සුවක් තමයි. මට පිස්සු වැදෙන එක දිහා බලාගෙන ඉන්න නැත්නම් මට බෑ. ඒ තරම් ස්පීඩ් යනවා ඒක. ඇත්තටම මෙතන මිනිස්සෙක් හරි මෙතන වැටුණොත් ඒ මිනිස්සේ කෑලේ වලන් දෙන්නන්න අර ගස් තියන්. ආර ස්පීඩ් එක වතුර පාර ඔය අඩි දෙකේ වතුර මට්ටම අඩි දෙකයි වාන් ඇරලා තියන්නේ අද. එතකොට මේ වාන්දරට 6 මැරලා තිබුණා නම් කොච්චර ස්පීඩ් එකක් තියේවිද මට හිතා ගන්න බෑ. ස්පීඩ් එක ඉස්සුවන්නේ පට්ට ස්පීඩ් ඇත්තට මෙතන වැටුණොත් ඒ මනුස්ස හොයාගන්න බැරි වෙයි මැරෙයි ලොයත් මැරෙනවා
පොඩි සැර පහරක් නෙමෙයි යන්නේ. මම කියන්නේ වතුරත් එක්ක සෙල්ලන්නේ නැහැ කියලා. හරි guys, good night.